එක පාඩු වෙන්නේ මටනේ. දත් කන එක පාඩු වෙන්නේ මටනේ. හරිද? ඔව්. මම කොහොමද යකෝ අතීතේ ඉඳලා විත කන එක නවත්තන්නේ? ඈ? විතුම් පිට්ටන් ගීතලා විත කන එක නවත්තන්නේ කොහොමද යකෝ? බල කොහොමද? විකුම් පිත්තම් මට විකුම් පිත්තා කියලා. අතීතේ ඉඳන් විත කාපු එක හරි. මට කිසි ප්‍රශ්නයක් නැහැ. විකුම් කියන කවුද? කියනවා විත කන එක අපේ තාත්තා කනවා විත. අපේ ගමේ උන් කනවා විත. අපේ සීයා කනවා. සීයාගේ සීයා මීමුත්තයි දැක්කා ඔක්කොම කනවා. උඹ එන උන් හදලා වරේ. උඹ කොහමද කියන්නේ කෙල්ල එක සෙට් වෙන්නේ නැහැ කියලා විත කන උන්ට. මේ අතීතේ හොඳට කෙල්ල සෙට් වෙන්නේ. නෑ. කෙල්ලම ගණන් ගන්නෑ. උඹලා දන්නවද? උඹලා ආයේ කොහොමද නාග ලෝකේ. උඹලාට පින නෑ අපෝ. උඹලා විත කන්න මං වගේ පිට ගොල් එකකගේ විත කාලා හිටපන්. උඹලා කියනවනේ විත කන්න එපා කියලා. විත කන එකේ ප්‍රතිඵල. විත කන එකේ නිදිමත යනවා. ඔව්. දත් ටික සුදු වෙනවා. කිව්ව ගානම් මේ නිදාගෙන ඉතින් වට නැගිට්ටා. විතක් කිව්ව ගමන් උණගෙන්න. නැත්තම් ඌ විතක් කකා ඉන්නේ මේ වීඩියෝ එකේ. අතු පාට එනවා. උඹලා කසාද වැදලා ඒක ගෑනුන්ගේ කෑම කොහොමද බල්ලෙක් එකක් කන්න මෙලෝ රහක් නැහනේ. ඒකේ ඉතින් මොන මගුලක්වත් එන්නේ නැහැ. ආයේ අන්තිමේට කිව්වේ විතර කාපුවම කඩරහ කොහොමද තේරෙන්නේ පරිවන්නව ගාලා යනවනේ දිවේ සෙන්සස් ටික කියලා. හරි. ටුටු අයියා ඔය හරි. කෑම ප්‍රශ්නෙට විසඳුමක් දීලා දෙන්නේ අපේ ටුටු අයියා. බලන්න එක සත්තු වගේ මනුස්සයා විතර කන්න එපා කියන්න එපා. හරිද? මිතුන් මුත්තෝ හොරේ මිතුන් පිටා. හරි. විකුම් කියලා මට ඇහුනේ බං. විකුම් කියලා නෙමෙයි කියලා තියෙන්නේ මුතුන් මිත්තු කියන එක තමයි ඒ විකුම් කියලා මට ඇහිලා තියෙන්නේ. මං ඉතින් ඇතුලට බෙල්ල කඩගෙන. මිතුන් පිටා. එලගිරි ටුටු අයියා ගිල්ලෙන්නම් ගෝල් ෆේස් යූ. ටැංකියේ මාළු මල්ලි අපිට ඕනේ නෑ. මොකද වෙලා තියෙන්නේ? ලොකු මාළු මේ රස බද දෙන්නේ. ජීවර සොයුරු නෑ මේ දෙල් කන්නේ. දැල්ලු අපට හුරුල්ලු මේ අවස්ථයි. අපේ පොඩි අයෝ මේ බඩගින්න ඉන්නේ. දැල්ලෝ හුරුළු නැතුව බත් කන්නේ. දැල්ලෝ හුරුල්ලෝ බෝල්ලෝ අපට අවස්සයි. ටැංකී මාළු මල්ලි අපට ඕන්නේ. දැල්ලෝ හුරුල්ලෝ බෝල්ලෝ අපේ ශරීරයට අවිස්සයි. ඔබ ගමේ ආරයක් කියනවා. ලොකු මාළු අංකල් ලිරික්ස් කියලා දීවර සොයුරෝ නෑ මේ තෙල් කන්න කියලා කිව්වා. ඒක හරියට ඒක වඩාත් ඇහුනේ ඒක. දැල්ල හුරුල්ල අපට අවිස්සයි. ඒක දෙන්න වඩා දැල්ලෝ කියලා අනිවාර්යයෙන් ඕනම. කියන්න ඕන ටික සරලව කිව්වා එච්චරයි. ජය වේවා. Job well done uncle. ගිල්ලෙන්නම් goal face you. තරකට වරෙන් ආවේ කොහොමද කියලා හිතා ගන්න බැරි වෙන්නේ. නෑ බෑ හිතා ගන්න පුළුවන් මෙතනින් පොක් ගාලා යන්න. හරි. හාව් නෙමෙයි ඉතින් මෙහෙම පොක් ගාලා යන්න ඉතින් ගොඩබිමක් නැති තරක. හරි සරලයි මචං. මොනවද මුත්තේ මොකද මුත්තා on fire. මොකටද ඔබ ඔය බිම හරන්නේ? අම්බ ගාමුදුනි සකේ බඳින්නේ සකේ ලනුවගෙන සකේ බඳින්නේ ජාමිට අයියෝ නැගිටිනකොට සකේ වදින්නේ අලල් සුපිරි මුත්තෙක් වෙලාවට අපිට හිටියේ නෑ මේ මුත්තල. හිටියේ නෑ මචං.